ඔයගලන් සතුටින් පරිස්සමින් ඉන්නවටි කියලා මම හිතනවා. ඉතින් මම මේ හදන්නේ ඔයගලන්ට මගේ account එකෙන් පළවෙනි mini vlog එක අරගෙන එන්න. ඉතින් මට හිතුණා නිකන් ඉන්න එකේ අපි යන එන තැන් කන්බොන දේවල් ඔයගලන්ට එක්ක share කරගන්න චූටි mini vlogs ඔයගලන්ට අරගෙන එන්න. ඉතින් ඒකේ පළවෙනිම mini vlog එක තමයි මේක. ඉතින් මං තීරණය කරා අපි මේ පොයට පන්සල් යන්නේ කොහොමද, අපි ගියේ කොහෙද කියලා ඔයගොල්ලන්ට එක්ක මේ විදිහට ෂෙයා කරගන්න. ඉතින් හැමෝම මගේ පළවෙනි මිනි vlog එකට මෙන්න මේ විදිහට මම ආදරෙන් එකතු කරගන්නවා. හරි. අපි බලමු අපි අද කොහෙද යන්නේ කියලා. අපි ඇත්තටම හිතාගෙන ඉන්නේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයට යන්න තමයි. ඒකට තමයි මම මේ ලහියේ සූදානම් වෙන්නේ. ඉතින් ඒ අතරතුරේ අපේ හස්බන්ඩ් අහන ප්‍රශ්න වලට උත්තර දෙන ගමන් එයාගේ දේවල් කරලා දෙන ගමන් තමයි මම ලෑස්ති වෙන්නේ. කොහොම හරි පොය දවසේ අපි මේ ගමන යන්න ලෑස්ති වෙනකොට හවස 4:05 විතර වගේ ඇති. කොහොම වුණත් අපේ ගෙදර ළඟ ඉඳන් වැඩි දුරක් නැති නිසා අපිට රෑ වෙන්නේ නම් නැති වෙයි ඒ ගමන යන්න කියලා තමයි අපි හිතාගෙන ඉන්නේ. අපි බලමු ඉතින් කොහොම වෙයිද කියලා. අපි මෙන්න මේ විදිහට තමයි ලෑස්ති වෙලා ඉවරුනේ. ඊට පස්සේ අපි යන්න හදන්නේ බයික් එකේනේ. ඉතින් අපි බැලුවේ අවුව ටිකක් නැති වෙනකන් ඉඳලා යන්න තමයි. හැබැයි අවුව නැති වුණා වගේම වැහි කළුවරකුත් ආවා ඒ වෙනකොට. අපි ඉතින් චුට්ටක් බය වුණා අපිට තෙමෙන්න වෙයිද කියලා. හැබැයි වෙලාවට හැමනම් වුණේ නැහැ. වැහි කළුවර තිබ්බට වැස්සේ නැහැ. ඉතින් අපි ඔය විදිහට පහලට බහැලා දැන් යන්න තමයි සූදානම් වෙන්නේ. ගමනක් යද්දී මගේ ප්‍රථම රාජකාරිය වෙන්නේ Google Map එක රීඩ් කිරීම. ඉතින් අපි කලින් එක දවසක් දෙකක් වගේ තමයි බෙල්ලන්විල ගිහින් තියන්නේ. ඒත් දැන් ගොඩක් දවසකට කලින් නිසා අපිට හරියටම පාර මතක තිබුණ නැහැ. ඒක නිසා අපි මැප් එක දාගෙන තමයි ගියේ. ඉතින් මට තිබ්බේ දැන් වමට හැරෙන්න, දැන් දකුණට හැරෙන්න, වම නෙමෙයි දකුණ, නෑ දකුණ නෙමෙයි වම කියලා බැනුම් අහන දේවල් ටික කියන්න තමයි මට තිබ්බේ. මම හිතනවා ඔයගොල්ලනුත් අනිවාර්යෙන් බොයිෆ්‍රෙන්ඩ් එක්ක හරි හස්බන්ඩ් එක්ක හරි කොහේ හරි යනවනම් මේ Google Map එකට අනිවාර්යෙන්ම බැනුම් අහලා තියෙන්න ඕනේ. ඉතින් මම නම් හැමදාම කරන්නේ කොච්චර වම දකුණ දැනගත්තත් ඒකේ ඒ වෙලාවට අමතක කරලා බැනුම් අහන එක. කොහොම හරි අන්තිමට මම කියපු මැප් එක දිගේ ඇවිල්ලා අපි බෙල්ලන්විල පන්සලට ආවා. ඇත්තටම ගොඩාක් කට්ටිය හිටියා, ගොඩාක් සෙනග හිටියා. ඒ වෙනකොටත් අපි ඉතින් බොහොම අමාරුවෙන් හරේ මෙහෙට ගිහිල්ලා මල් පහන් ටික පත්තු කරලා මල් පහන් පූජා කරලා තත්තකට ගිහිල්ලා බුදුන් ඇඳා. ඔය විදිහට තමයි ඕගොල්ලන්ට පේනවති කොච්චර සෙනගක් ඉන්නාද කියලා. මං හිතන්නේ පොය දවසේ හවස නිසා වෙන්නේ නැති හැමෝම ඉතින් පන්සල් යන්නේ අනිවාර්යෙන්ම පොය දවසේ හවසට වගේනේ. ඒක නිසා ඊට පස්සේ අපි බෙල්ලන්විල පාක් එක පැත්තට ඇවිදගෙන ටිකක් දුර ගියා. යන ගමන් පොඩි අයිස්ක්‍රීම් එකකුත් කෑවා. ඉතින් බලන්නකෝ ළමයි මේ අහසේ ලස්සන හවසට බැහැගෙන යන මේ අහස තැඹිලි පාටට ලස්සනට තිබ්බා ඒ වෙලාවේ. ඉතින් ওই විදිහට අයිස්ක්‍රීම් කාලා රෑ වෙනකන් අපි චුට්ටක් වෙලා ඉඳලා ගෙදර යන්න තමයි ලෑස්ති වුනේ. ඉතින් අන්තිමටම අපි මෙන්න මේ අයියගේ චූටි මේ කරත්තෙන් නාන් රොටි එකකුත් කාලා තමයි ගියේ. එතන අපිට ගොඩක් වෙලා බලාගෙන ඉන්නත් උනා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ බෙල්ලන්විල ගමන ඉවරුනේ. තවත් vlog එකකින් ආපහු එනකන් හැමෝම පරිස්සමට ඉන්න ඕනේ. ආයෙත් දවසක හම්බ වෙනකන් හැමෝටම බයි බයි මං ගිහින් එන්නම්.